මානව වර්ගයාගේ දිවිය මත පතිත වූ අනේකාකාර ස්වභාවික උදරුවලදී මෙන්ම විවිධ විනාශයන්හිදී තමා ගොඩනැගූ ශිෂ්ටාචාරය විවිධාකාරයෙන් බිඳ වැටුණා. ඒ අලුමතින් නැගී සිටිමින් නැවතත් ඔහු තම වාසභූමි නිර්මාණය කරගනු ලබන්නේ මේ පිට අනෙකුත් සියලු ජීවීන් පරයාලමින්. එසේ නැවත ශිෂ්ටාචාරය ගොඩනැගූ මිනිසා මංමාවත් නිවාස අහස උසට දිවෙන ගොඩනැගිලි තනා ගැනීමේදී තම සමීපතම සගයා ලෙස සිමෙන්ති නිරතුරුව යොදාගනු ලබනවා. සිමෙන්ති පිළිබඳ මූලික වාර්තා හමුවනේ ජෝන්ස් මෙටන් සිදු කළ සිවිල් ඉංජිනේරු ව්‍යාපෘතිවලදී. එන් පසු ලොවී විකාට් විසින් ද්‍රවමය හුණුගල් බදාම ලෙස භාවිතා කළ හැකි බව සොයාගන්නා. නමුත් පෝට්ලන්ඩ් සිමෙන්ට් සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ජෝසෆ් ඇස්පෙරිනාටයි. එන් පසු රසායනික ඉංජිනේරුවෙක් වන ඉසාක් ජොන්සන් සිමෙන්ති ඉහළ උෂ්ණත්වයක දවාලීම මගින් සිමෙන්ති සැදීමේ මුල් අඩිතාලම තැබුවා. සිමෙන්ති සැකසීම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලයක්. අමුද්‍රව්‍ය සැකසීමේ සිට ඇසුරුම් කරණය දක්වා වූ ක්‍රියාවලි රාශියක් සිමෙන්ති නිෂ්පාදනය තුළ දැකිය හැකි. පුපුරවාහරන ලද හුණුගල් බැකෝ යන්ත්‍ර මගින් එකතු කර ට්‍රක් රථවලට පටවනු ලබනවා. ඉන් පසු එම ට්‍රක් රථ මගින් සිමෙන්ති කර්මාන්ත ශාලාවට ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය අංගනය වෙත ගෙනෙනු ලබනවා. සිමෙන්ති සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ලයිම්ස්ටෝන් හෙවත් හුණුගල් හා ලැටරයිට් යොදා ගැනෙනවා. මෙහිදී සිමෙන්ති සඳහා මැග්නීසියම් ලබා දෙන ඩොලමයිට් ලබාගන්නේ මාතලේ ප්‍රදේශයෙන්. ඇලුමිනියම් අඩංගු ලැටරයිට් ආනමඩු ප්‍රදේශයෙන් ලබාගන්නවා. ඊට අමතරව අනෙකුත් අමුද්‍රව්‍ය සිමෙන්තිවල ගුණාත්මක තත්ත්වය දියුණු කිරීම සඳහා යොදා ගැනෙනවා. මෙම සයිලෝවල ක්‍රියාවලිය පියවර කිහිපයක්කින් සිදුවන අතර පෙරවුණුසුම් වූ මිශ්‍රණය බ්‍රමණ උදුණු කරා යොමු වෙනවා. බ්‍රමණ පෝරණු වර්ග කීපයක් දැකිය හැකි. ඒ අතර වෙට්කිල්න්, ප්‍රීකැල්සින, ලිපෝල්කිල්න් ප්‍රධානයි. සාමාන්‍යයෙන් අධික වියදමක් වැයකොට ගල් අඟුරුමගින් තාපය නිපදවීම අවම කිරීමට ගල් අඟුරු සමගම ඉවතලන විවිධ අපද්‍රව්‍ය යොදා ගනිමින් තාපය ඉපදවීම මෙහිදී සිදු කරන තා වැදගත් කටයුත්තක්. එය කෝ ප්‍රොසෙසිං හෙවත් සාක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. එමෙන්ම හුණුගල් නිදියේ සිට කර්මාන්ත ශාලාව දක්වා විවිධ ස්ථානයන්හිදී පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළවල යොදා ගැනීම මගින් කර්මාන්ත ශාලාවෙන් පරිසරයට සිදුවිය හැකි හානිය අවම කරගත හැකි. ඒ සඳහා පියවර රැසක් දැනටමත් සිදුකොට තිබීම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාව වැනි ඉතා කුඩා රටක සිමෙන්ති සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත නිදි දක්නට ලැබීම අප සැමගේම භාගයක්. ඒත් තවමත් ප්‍රයෝජනයට නොගන්නා නිතිමෙන්ම දැනට වසා දමා ඇති කර්මාන්ත ශාලාද නැවත විවෘත කිරීම මගින් රටේ ආර්ථික සුභසිද්ධිය වගා කරලීමට සිමෙන්ති මගින් ලබාදිය හැකි මෙය අපමණයි. රටක ආර්ථිකය සවිමත් කරලීමෙන් අප අත්පත් කරගන්නේ කිසිදා නොබිදෙන ප්‍රබල මානව ශිෂ්ටාචාරයක්.